රසයිද? හිටුවේ. කොහොමද යාළුවනේ ඔයාලට හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝම ඔන්න අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් හරිම ලස්සන දවසක් තමයි මම පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් උදේම නැගිටලා වොෂ් එකක් එහෙම දාගෙන උදේ හස්බන්ඩ්වත් වැඩට යවලා ඉතින් බුදු පහනක් තියලා මම මේ උදේම හරිම ලස්සන දර්ශනයක් මගේ ඇස් දෙකට දකින්න ආස කරන හින්දා ඉතින් හැමදාම වගේ මම ඉතින් උදේට මෙන්න මේ channel ඇරලා පොඩ්ඩක් වටපිටාව බලන්න පුරුදු වෙලා ඉන්නවා. පහුගිය දවස්වල එක දිගටම වගේ වැහැලා ඔන්න අද ඉතින් ටිකක් පායලා තියෙනවා. ඉතින් බලන්නකෝ ඉරේ එළිය හරි ලස්සනට අපේ ගේ දිහාවට වැටිලා තියෙනවා. මෙතනින් මට පේනවා. ඉතින් චුට්ටක් වෙලා මෙතන බලාගෙන ඉඳලා මං ඉතින් සුවඳ දුම් ටිකකුත් මුළු ගේ පුරාවටම ඇල්ලුවා. උදේම බුදු පහන තියලා මේ සුවඳ දුම් ටිකක් මුළු ගේ පුරාවටම අල්ලපුවාම ඉතින් ඒක උදේ පාන්දරම හරිම ප්‍රබෝධමත් විදිහට පටන් ගන්න පුළුවන් වගේම තමයි මුළු ගෙදරම සුවඳට තියෙනකොට අපේ හිතටත් හරිම සැනසීමක් දැනෙනවා. ඉතින් මං හරි ආස වැඩක් තමයි මේක. ඔන්න ඉතින් ඒ වැඩේත් ඉවර කරලා මම මගේ තේ එකත් හදාගෙන පොඩක් එළියට ආවා. ඉතින් මේ වටපිටාව වැස්සට පස්සේ හරිම ලස්සනයි. ඉතින් මේ ගස් උනත් හරි ප්‍රබෝධමත් ගතියකින් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මට පුළුවන් හැම උදේකම වගේම මං චුට්ටක් මිදුලට බැහැලා පොඩ්ඩක් මේ වටපිටාව බලනවා. ඉතින් හරි ලස්සන දේවල් අපිට ඉතින් උදේට දකින්න පුළුවන්. ඔන්න ඔයාලට පේන ඔය මිරිස් ගස් ටික දැන් මාස කීපයකට උඩදී අපේ පුංචි දෝනියාගේ අතින් තමයි ඉතින් හැදුවේ. ඔන්න දැන් ඒවා ලොකු වෙලා හරි ලස්සනට කරල් පීදිලා ඉවිත් තියෙනවා. ඉතින් අපේ චූටි දෝනියා හරිම ආසාවෙන් ඉන්නේ ඔය කරල් පැහෙනකන් ඒවා එයාගේ අතින්ම කඩන්න ඕනේ කියලා. හවුස් වයිෆ් කෙනෙක් වුණාම ගොඩක් අය දන්නවනේ ඉතින් උදේට කරගන්න ගොඩාක් වැඩ තියෙනවා. උදේට විතරක් නෙවෙයි මුළු දවසම කරන්න වැඩ ගොඩක් තියෙනවා. එහෙමයි කියලා ඉතින් මුළු දවස පුරාම ඔය වැඩවල හිර වෙලාම ඉන්න ඕනේ නෑ. ඉතින් අපි වෙනුවෙන් පුංචි වෙලාවක් අපිත් වෙන් කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් හවුස් වයිෆ් කෙනෙක් මුළු දවසම ගෙදර වැඩනේ. ඉතින් ඔය ගෙදර වැඩවලම හිර වෙලා ඉන්නේ නැතුව එක උදේට හරි දවල්ට හරි හවස් වරුවක හරි කමක් නෑ. ඉතින් පුංචි වෙලාවක් පොඩ්ඩක් එළියට බැහැලා වටපිටාව බලලා වටපිටාවේ සුන්දරත්වය එක හිතින්ම චුට්ටක් වෙලා විඳලා බලන්නකෝ. ඉතින් ඔයාලගේ හිතට හවස් වෙනකොට දැනෙන ස්ට්‍රෙස් එක නිකම්ම නැති වෙලා යයි. ඉතින් මේ වටපිටාවේ සබහාදහමෙන් අපේ ජීවිතේට වගේම අපේ හිතට සැනසීමක් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ වැඩ ආස්සේ අනේ අපිට කොහෙන්ද ඔවට වෙලාවක් කියලා හිතන්නේ නැතුව ඉතින් ඔය වැඩ කර ඉන්න අතරතුරේම පුංචි වෙලාවක් වෙන විනාඩි 5ක් 10ක් වුණත් ඇති වෙන් කරගෙන ඔයා වෙනුවෙන් පුංචි දෙයක් කරන්නකෝ බලන්න. ගොඩාක්ම ඉතින් සබහාදහමත් එක්ක පුංචි වෙලාවක් එකතු වෙනවා නම් අපේ හිතට ඉතින් හිතට වගේම ගතටත් ඉතින් ලොකු සැනසීමක් දැනෙනවා. මම මේක කියන්නේ මගේ අත්දැකීමෙන්මයි. ඉතින් ඔයගොල්ලොත් කරලා බලන්නකෝ. ඉතින් මං ජීවත් වෙන වටපිටාවේ මගේ ඇස් දෙකට දකින්න තියෙන ඒ ලස්සන සබහාදහමේ කොටසේ සුන්දරත්වයේ අපූර්වත්වයත් විඳගෙන අන්න ඉතින් ඊළඟට චූටි දෝනියයි මමයි උදේ කෑමත් කාලා ගෙදර වැඩ පටන් ගන්න තමයි ලෑස්ති. ඉතින් මුලින්ම ඉතින් ගේ ඔක්කොම අස්පස් කරලා සුද්ධ කරලා අතු ගා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පුංචි දරුවෙක් ඉන්න ගෙදරක් ඉතින් පොඩ්ඩක් අවුල් ජාලයක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් පොඩි පැටවු ඉන්න අම්මලා දන්නව ඇති. ඉතින් ඔය පේනවනේ. ඉතින් මං ඉන්න තැන මං ජීවත් වෙන තැන හරි ලස්සනට පිළිවෙලට තියාගන්න මං හැම වෙලාවකම ගොඩාක් උත්සාහ කරනවා. මගේ හස්බන්ඩ්ගේ අම්මගේ මහන්සියයි හස්බන්ඩ්ගේ කැපවීමයි එක්ක එකතු වෙලා ගොඩනගලා තියෙන මේ ලස්සන පුංචි ගෙදර හරි ලස්සනට පිළිවෙලකට තියාගන්න මම මගේ චූටි දෝනියටත් හැම වෙලාවෙම වගේ පුරුදු කරන්න තමයි ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ.
ඒක චුට්ටක් ඉතින් අමාරු වැඩක් තමයි. මොකද චූටි පැටව නිතරම සෙල්ලම් කරන්නනේ බලන්නේ. ඉතින් ගෙදර තියෙන බඩු ඇදලා දානවා, බිත්තිවල පැන්සල් ඉරි අඳිනවා, බිත්තිවල චිත්‍ර අඳිනවා. ඉතින් ඔය වගේ নানা ආකාර දේවල් පුංචි පැටව කරනවානේ. ඉතින් අපේ ගෙදරත් ඒ දේවල් නැතුවම නෙමෙයි. හැබැයි ඉතින් තමන් ඉන්න තැන ලස්සනට තියාගන්න ඕන කියන දේ මං එයාට පුරුදු කරන්න හැම වෙලාවෙම උත්සාහයක් දරනවා. අනේ ඉතින් ඔය අස් කරන වැඩ ටිකත් ඉවර කළා. චූටි දෝනියත් එක්ක චුට්ටක් වෙලා සෙල්ලම් කරලා ඉවර වෙනකොට පොඩ්ඩක් විතර ඉතින් මහන්සි. ඉතින් චූටියයි මමයි දෙන්නම එකතු වෙලා මොනාරි හදාගෙන බොමු කියලා තමයි ඉතින් ලෑස්ති වුණේ. මේ දවස්වල ඉතින් අලිගැට පේර ගොඩක් මේ පැත්තේ තියෙනවා. ඉතින් මමත් ලෑස්ති වුණේ අලිගැට පේර වලින් බීමක් හදාගෙන බොන්න කියලා. හැබැයි ඉතින් චූටි දෝනියා ඒකට කැමති වුණේ නැහැ. ඒ හින්දා ඉතින් අපි දෙන්නම එකතු වෙලා අලි පෙර වලට සීනි දාලා කලවම් කරගෙන කමු කියලා තමයි කතා වුනේ. ඉතින් මම නම් හරිම ආසයි එහෙම කන්න. මගේ චූටි දෝනියයි හස්බන්ඩ්ුත් හරිම කැමති අලි පෙර වලට සීනි දාලා කිරිපිටි චුට්ටක් එහෙම දාලා කලවම් කරලා කන්න. ඉතින් මේ විදිහට කන අය දන්නවා මේකේ රස කොහොමද කියලා. මට ඉතින් මෙහෙම අලි පෙර හදනකොට මගේ පුංචි කාලෙත් ගොඩක් මතක් වෙනවා. අපි පුංචි කාලෙත් හරිම කැමතියි මේ විදිහට කන්න. ඉතින් මේවට කිරිපිටි දාන්න ගිහලා අම්මලාගෙන් බැනුම් අහපු අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඉතින් මේ දේවලුත් මතක් කර කර ඔන්න අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ රස අලිගැට පෙර ටිකත් ඔන්න කෑවා. ඔන්න ඉතින් ටිකක් හවස් වෙනකොට මම පුංචි වැඩක් පටන් ගත්තා. ඉතින් මම මේක කාලයක් තිස්සේ කරන්නම් කියලා හිතා හිටපු දෙයක්. මගේ මිදුලේ මල් පැල ටිකක් අඩුයි. ඉතින් මං හරිම ආස දෙයක් තමයි ගොඩාක් මල් පිපිලා තියෙන ලස්සන මිදුලකට. ඉතින් මම මෙහෙට ආපු මුල් කාලේ නම් ඉතින් මල් පැල හදලා හරි ලස්සනට මේ මිදුල තියාගෙන හිටියා. හැබැයි මගේ පුංචි දෝනියා හම්බුණාට පස්සේ මගේ අතින් ඒ වැඩේ මග ඇරුණා. මග ඇරුණා කියන්නේ පෞද්ගලික අවුරුදු 3ම ඉතින් මගේ චූටි දෝනියා වෙනුවෙන්ම කාලේ වෙන් කරපු හින්දා මට මගේ මිදුලේ මල් හදන වැඩ, මල් පැල වලට සාත්තු කරන වැඩ, හරි ලස්සන මිදුලක් හදාගන්න තිබ්බ හීනේ චුට්ටක් විතර පහු කරන්න සිද්ධ වුණා. ඉතින් මට මේ දවස්වල දැන් ඉතින් මගේ චූටි දෝනියා ටිකක් ලොකුයිනේ. ඉතින් මගේ චූටි දෝනියත් මේ වැඩවලට හවුල් කරගෙන මගේ හිතේ තිබ්බ මේ ලස්සන හීනේ හැබෑ කරගන්න පටන් ගන්න තමයි මං ඔය ලෑස්ති වුණේ. අපේ මිදුලට අවුව ටිකක් වැටෙනවා අඩුයි. ඒ හින්දා ඉතින් මල් පිපෙන ගස් හදාගන්න චුට්ටක් හරි අමාරුයි. වටපිටාව දැක්කම ඔයාලට උනත් පේනවා ඇතිනේ. ඉතින් ගොඩාක් ගස් කොළන් වලින් වටවෙච්ච පරිසරයක් තමයි ඉතින් අපේ ගේ වටේටම තියෙන්නේ. ඉතින් මට අවුව ටිකක් හරි වැටෙන්නේ මෙන්න මේ හරියට තමයි. ඉතින් මට ඕන වුණා මෙන්න මෙතන හරි ලස්සන ඕකිඩ් පාත්තියක් හදාගන්න. මගේ චූටි දෝනියත් ඉතින් ඔන්න මාත් එක්ක හරියට වැඩ. ඉතින් එයාටත් මල් පාත්තියක් හදාගන්න ඕනලු හරි ලස්සනට. අපේ ගෙදර බිම් ඕකිඩ් වර්ග කීපයක්ම මං හදාගෙන තිබුණා. ඉතින් දැන් ඒ වගේම පැල ඉතුරු වෙලා තියෙන කීපයක් විතර. ඉතින් මම පැල දෙක තුනක් මෙතන හිටවලා බැලුවා මෙතන හරියයිද කියලා. ඇත්තටම දැන් මේ වෙනකොට මේ පැල ටික චුට්ටක් ලොකු වෙලා. ඒ නිසා ඉතින් මට හිතුණා මං ගාව ඉතුරු වෙලා තියෙන අනිත් පැල ටිකත් එකම පාත්තියක හිටව ගන්න ඕන කියලා. පහුගිය කාලේ මගේ හිතේ කොච්චර ආසාව තිබුණත් මට මේ මල් පැල හදන වැඩේ වෙනුවෙන් වෙන් කරන්න කාලයක් ඉතුරු කරගන්න මට පුළුවන් වුණේ නෑ. මොකද මාස 3 ඉඳලා මගේ පුංචි දෝනිව මම බලාගත්තේ තනියම. මගේ අම්මි ටික දවසක් ඉඳලා ගියා. මගේ හස්බන්ඩ්ගේ අම්මත් අපි ළඟ නෑ. ඉතින් ඒ හින්දා මගේ හස්බන්ඩ් හවසට ගෙදර එනකම් මගේ චූටි දෝනියවත් බලාගෙන ගෙදර වැඩ ටිකත් ඉතින් තනියම තමයි කරගත්තේ. ඉතින් ඒ හින්දා මට ඉතින් මල් වගාවක් ගැන හිතන්න කාලයක් ඉතුරු කරගන්න පුළුවන්කමක් උනේ නෑ. ඉතින් කොටින්ම කිව්වොත් මට මාව පවා අමතක වෙච්ච කාලයක් තමයි පහුගිය කාලේ. ඉතින් ඔන්න ඒ හැම දෙයකම ඔන්න සමුදීලා මම හිතුවා මගේ චූටි දෝනියාවත් එක්ක කරගෙන ඉතින් මග ඇරිච්ච ඒ හීනෙට පණ දෙන්න. ඉතින් ලස්සන මල් වත්තක්, ලස්සන මල් මිදුලක් හදාගන්න තමයි මගේ හිතේ තියෙන ලොකුම ආසාව දැන්.
ඔන්න ඉතින් පාත්‍යත් හදලා ඉවර කරගෙන මං ගාව තිබුණු පැල ටික මම මේ පාත්තෙන් හිටව ගත්තා. ඉතින් මේ වෙලාවේ නම් මං ගාව පොහොර තිබුණේ නෑ දාන්න. අතු ගාන කොළ එකතු කරලා හදාගත්ත පොහොර මගේ වත්තේ තියෙනවා. ඉතින් මං ඒවයින් තමයි පොහොර ටිකක් එකතු කරගත්තේ. ඔන්න ඉතින් මං හිතපු විදිහට පාත්‍යත් හදාගෙන පැල ටිකත් හදාගෙන පැලවලට වතුර ටිකකුත් මම දාගෙන මේ වැඩේ ඉවර කරගත්තා. ඉතින් මං හිතනවා මේ පැලවලට පොහොර වතුර දාලා හරි ආදරෙන් සාත්තු කරලා හරි ආදරෙන් බලාගත්තොත් ඉතින් මේ පැල හරි ලස්සනට හැදෙයි කියලා. මේ පුංචි පැලත් ඉතින් අපේ පුංචි දරුවෝ වගේ තමයි. හරි ආදරෙන් හරි පරිස්සමෙන් තමයි බලා ගන්න ඕනේ. ඉතින් පුංචි කාලේ ඉඳලම හරි ආදරෙන් කරුණාවෙන් හොඳ නරක කියලා දීලා කවලා පොවලා පෝෂණය කරලා ඇති දැඩි කරාම අපේ පුංචි දරුවෝ ලොකු වුණාම අපිට දෙන්නේ හොඳම දේවල්. ඉතින් ඒ වගේ තමයි මේ පුංචි පැලත්. ඉතින් මේගොල්ලන්ට වතුර පොහොර දීලා හරි ආදරෙන් බලාගත්තොත් ඒගොල්ලොත් අපිට දෙන්නේ හොඳම දේවල්. මෙන්න මේ ඕකිඩ් මල් වර්ගය තමයි මම ওই පාත්තේ හිටව ගත්තේ. ඉතින් කලින් නම් මේවා ගොඩක් මගේ ළඟ තිබුණා. ඉතින් දැනට ඉතුරු වෙලා තියෙන ඉතින් මේ පොට් එකේ තියෙන මල් පැල ටික විතරයි. ඉතින් මම මේ පැල ටික ඉතුරු කරගත්තා. මොකද මගේ පාත්තේ මල් පැල ටික හරි ලස්සනට හොඳට හැදුනොත් මේ ටිකත් මම බිම පාත්තියක් හදලා හිටව ගන්නම් කියලා. එහෙම නැති වුණොත් ඉතින් පොට්ස් ටිකක් ගෙනල්ලා මේ පැල ටික මම ඒ වගේ හිටව ගන්න කියලා තමයි හිතුවේ. ඉතින් ඔන්න ඔය අතරේ මගේ චූටි දෝනියගෙන් මට හරි ලස්සන තෑග්ගක් හම්බුණා. ඉතින් වත්තේ තිබුණ ලස්සන මලක් කඩලා එයා මට ගෙනත් දුන්නා. ඉතින් ඒක දුන්නේ අම්මිට තියෙන ආදරේටලු. ඉතින් එහෙම තමයි යා කිව්වේ. Thank you. ඉතින් ඔන්න එළිය වැඩ ටික ඉවර කරලා දෝනියයි මායි හොඳ වොෂ් එකක් දාගෙන ඔන්න ඉතින් රැට උයා ගන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් මට අද ළඟ ගෙදරක නැන්ද කෙනෙක්ගෙන් හම්බුණා කොස් ටිකක්. ඉතින් මං හිතුවා කිරිකොස් හදලා මැල්ලුමක් හදලා කරවල ටිකක් තෙල් දාලා ඉතින් මගේ හස්බන්ඩ් එනකොට කරවිල ගෙනත් තිබුණා. ඉතින් කරවිල උයලා කන්න අපේ ගෙදර කවුරුත්ම කැමති නෑ. ඉතින් කරවිල බැදලා සම්බෝලයක් හදලා කන්න නම් අපි ඔක්කොමලම වගේ කැමති. ඒ හින්දා ඉතින් කරවිල ටිකක් බැදලා සම්බෝලයක් හදාගෙන හරි රසට අපේ රෑ කෑම වේල හදාගන්න තමයි මං ඔය ලෑස්ති වෙන්නේ. ඉතින් මේක දැක්කහම කෙනෙකුට හිතන්න පුළුවන් අනේ රෑට කොස් කන එක අවුලක් නැද්ද කියලා. අනේ ඉතින් එහෙම කිසිම අවුලක් නැහැ. ඉතින් අපි ගම්වල ජීවත් වෙන අය ගම්වල කියලාත් නැහැ. ඉතින් ගමේ නගරේ කියලා විශේෂත්වයක් නැහැ. ඉතින් රෑට කොස් ටිකක් කෑවා කියලා ඒක ශරීරයට අහිතකර දෙයක් වෙන්නේ නැහැ මං හිතන්නේ. පිෂ්ඨය අධික ආහාරයක් තමයි. ඒ වුණාට ඉතින් අපේ ශරීරයට දරන ප්‍රමාණයක් එකතු කරගත්තට ඉතින් ඒකේ වරදක් වෙන්නේ නැහැ. මොකද ඉතින් කොස් කියන්නේ වසවිස අඩංගු වෙලා නැති සබහාදහමෙන් අපේ ශරීරයට දීලා තියෙන හිතකර ආහාරයක්. ඉතින් මං හිතනවා ඒක ඉතින් අපි කොයි වෙලාවෙ කෑවත් අපේ ශරීරයට අහිතකර වෙන්නේ නැහැ කියලා. අපේ ගෙදර ඉතින් කරවිල බදින වැඩේ නම් මෙන්න මෙයත් එක්ක කරන්න බෑ. අද ඉතින් මෙයා තනියම ආවේ මෙතෙන්ට. වෙනදා ඉතින් මෙයාගේ අප්පච්චිත් ඉන්නවා කරවිල බදින වෙලාවට. ඉතින් මේ දෙන්න එකතු වෙලා මම මේ බදින කරවිල ටික ඉතින් සම්බෝලේ හදන්න කලින් භාගයට භාගයක් කාලා ඉවර කරනවා. ඉතින් ඔන්න මගේ රෑ කෑම වෙල මම මේ වෙනකොට ලෑස්ති කරගත්තා. ඉතින් කරවිල බැදුමයි කිරිකොස් මාළුවයි එතකොට කරවල තෙල් දාලා ඒ වගේම තමයි මම හදාගත්තේ කවිසිකොළ මැල්ලුමක්. ඉතින් කවිසිකොළ කිව්වහම ගොඩක් අය දන්නවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඉතින් ජපන් බටු කියනවා සමහරක් අය සිංගප්පූරු කොළ කියනවා. ඉතින් මැල්ල කොළ කියනවා. මෙන්න මේ කොළ జాතිය තමයි ඉතින් මම මැල්ලුමක් විදිහට හදාගත්තේ. අද ඉතින් ඔන්න අපේ පුංචි පවුලේ රෑ කෑම වේල හරි රසට ගුණට ආදරෙච්චටක් එකතු කරලා හරි ලස්සනට මම හදලා ඉවර කරගත්තා. ඉතින් අද උදේම පටන් ගත්ත ලස්සන දවස ඔන්න හවස් වෙනකොට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව කිසිම මහන්සියක් නැතුව ඇඟට පතර නොදැනී හරි ලස්සනට ගෙවල් ඉවර කරගන්න ඔන්න මට පුළුවන් වුණා.
ඉතින් අලුත් දවසක ආරම්භය ලස්සන කරගන්න අපිට පුළුවන් නම් ඒ දවසේ අවසානයත් ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ අපිටම තමයි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අදට මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක අවසානය වෙනකන් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මතක ඇතිවම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාලගේ හිතේ තියෙන පුංචි අදහස කමෙන්ට් එකක් විදිහට පහලින් දාගෙන යන්නත් අමතක කරන්න එපා හොඳේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න.